උතුරේ නැවත පදිංචි කරවීමේ වැඩපිළිවෙල ඇමරිකාවේ පැසසුමට. ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්. ගල්ගමුවේ නිදන් කොල්ලයකට සැරසුණු 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට. දින 140ක් තුල රියානතුරු 14000ක්. ගුවන් ප්‍රහාර වලින් ලිබියාවේ සාමාන්‍ය වැසියන් මිය යාම ගැන පරීක්ෂණ පැවැත්වීමට ඉදිරිපත් වූ යෝජනාව නේටෝ විසින් ප්‍රතික්ෂේප කෙරේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. අවතන් වූවන් යලි පදිංචි කිරීමට රජය ක්‍රියාත්මක කොට ඇති වැඩපිළිවෙල ප්‍රශංසනීය බව ඇමරිකාව පවසයි. ඊට සහයෝගය දීමට සූදානම් බවද ඇමරිකානු අන්තර්ජාතික සංවර්ධන ආයතනය කියා සිටී. එහි මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ට්‍රෙවර් හියුබ්ලින් මහතා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී මේ බව පැවසිය. යලි පදිංචි කිරීම නිශ්චිත අරමුණකින් හා දැක්මකින් යුතුව ක්‍රියාත්මක වන්නකි. වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව එම ප්‍රදේශවල ජන ජීවිතයේ ස්ථාවරත්වයට පත්විය. විදේශගත සරණාගතයන් නැවත පදිංචි කිරීම පිළිබඳව අවධානය යොමු කෙරින. තමිල්නාඩු සරණාගතයන් යලි මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කොට තිබේ. ඔවුන් මුල් ගම්බිම් වල යලි පදිංචි කරවන බව වීරකොන් මහතා සඳහන් කළේය. නැවත පදිංචි කිරීම ඉදිරි මාස 3 ඇතුළත මුළුමනින්ම අවසන් කෙරේ. එහෙත් 30 වසරක යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ සංවර්ධනයට වසර 5ක් පමණ ගතවන බවද ගුණරත්න වීරකොන් මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක්ද සාකච්ඡාවට එක් වූහ. Would be able to file for compensation. I guess I know that the ගල්ගමුව මීගලව ප්‍රදේශයේ නිදන් සොරා ගැනීමට තත්කල 8 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. පසුගිය අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ. ඔවුන් ගල්ගමුව මීගලව ප්‍රදේශයේ නිවසක් පිටුපස බැකෝ යන්ත්‍රයකින් නිදන් හරමින් සිටි බව මීගලව පොලිසිය පවසයි. ශ්‍රී නාමල් අංග රජමහා විහාරස්ථානයේද ඊට මීටර 500ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙම ප්‍රදේශ ඓතිහාසික සිදුවීම් කිහිපයක් හා සම්බන්ධ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය. පුරාවස්තු කොල්ලකෑම් සහ නිදන් හැරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් පවතින බැවින් ඒ සඳහා නව පොලිස් ඒකකයක් ස්ථාපනයටද පසුගියදා පියවර ගැනින. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව කැණීම් සිදු කිරීම, පුරාවස්තු ළඟ තබා ගැනීම, විකෘති කිරීම, විනාශ කිරීම හා අලවිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. වරදකරුවන්ට එරෙහිව වසර 5ක් දක්වා සිරදඬුවම් හෝ රුපියල් 2,50,000 දක්වා දඩ හෝ නියම කළ හැකිය. සැකකරුවන්ට අපදිය නොහැකි ලෙසට නීති පනවා තිබේ. එහෙත් 2011 වර්ෂයේදී කන්තලේ තඹලගමුව ප්‍රදේශයේ පුරාවස්තු කොල්ලයකට සම්බන්ධ තිදෙනෙකුට රුපියල් 28 ලක්ෂයකට අධික දඩයක් අධිකරණය විසින් නියම කරනු ලැබූ බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. පුරාවස්තු කොල්ලකෑම් සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක 119 මත දැනුම් දෙන්නයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. වසර ආරම්භයේ සිට ඊයේ දක්වා සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව 14500ක් පමණ වන බව පොලිසිය පවසයි. බීමතින් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය හා නොසැලකිල්ල අනතුරු ඉහළ යාමට හේතු වී තිබේ. වසරේ මේ දක්වා සිදු වූ රිය අනතුරු වලින් 800 දෙනෙක් මිය ගියහ. 1450 දෙනෙක් බරපතල තුවාල ලැබූහ. රියදුරන් සිදු කරන වැඩදිවලට අමතරව යතුරු පැදිකරුවන් සිදු කරන වැඩදිද අනතුරු වැඩිවීමට බලපා ඇත. වාහනීය ධාවනයට සුදුසු තත්වයේ පවතීද යන්න කෙරෙහි සැලකිලිමත් විය යුතු බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා රියදුරන්ට දැනුම් දෙයි. මාර්ග නීති පිළිපැදීම මෙන්ම රථවාහන යෝග්‍යතා සහතික නිසි පරිදි ලබා ගැනීම සඳහාද ඔවුන් නිරතුරුව ක්‍රියා කළ යුතුව ඇතැයි ඔහු කියා සිටී. බදුල්ල බණ්ඩාරවිල මාර්ගයේ හාලියල ප්‍රදේශයේදී අද අලුයම 2ට පමණ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා සෙබළෙක් මිය ගියේය. එහි සිටි තවත් යුද හමුදා සමාජිකයෝ 2 දෙනෙක් බරපතල තුවාල ලැබූහ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බටලිය කජුගමදී ඊයේ සවස සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් මිය ගියේය. මාර්ගය අසල නවතා තිබූ කැන්ටර් රථයක කැබ් රථයක් ගැටි අනතුර සිදුවිය. කැන්ටර් රථයේ රියදුරු වතු පිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. පුත්තලම මන්නාරම මාර්ගයේ ඊයේ සවස සිදු වූ රිය අනතුරකින් සිව් දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරින ලොරි රථ දෙකක් එකිනෙක ගැටි අනතුර සිදුව තිබේ. මේ අතර මහනුවර මහියංගනේ මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් තුවාල ලැබූහ.
අනතුර හසලක ගුරුළුපොත සුසාන භූමියට ආසන්න ප්‍රදේශයේදී ඊයේ සිදුවිය. අනතුරට හේතුව අධික වේගයේ බව හසලක පොලිසිය පවසයි. 18 වංගුව නව මාර්ගයේ විවෘත කිරීමෙන් අනතුරුව සිදු වූ දෙවැනි රිය අනතුර මෙයයි. බෑවුම් සහිත 18 වංගුව මාර්ගයේ අධික වේගයෙන් රිය පැතවීමෙන් වළකින්නයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ ගාලහන්දිය ආසන්නයේදීද ඊයේ තවත් රිය අනතුරක් සිදුවිය. නුවර සිට කොළඹ දෙසට ධාවනය කෙරෙනු බස් රථයක් මාර්ගයේ මැද පිහිටි සීමා මායිම් කණුවක ගැටි පාලමේද ගැටින අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලැබූහ. ලන්ඩන් ඔලිම්පික් කුලලේ පරම විකාශන අයිතිය ජාතික රූපවාහිනී සතුව තිබේදී සිරස මාධ්‍ය ජාලයේ ව්‍යාජ ලෙස ඊට අයිතිවාසිකම් කියාපෑම මාධ්‍ය සදාචාරයේ උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කියා සිටියි. ක්‍රීඩා වැඩසටහන් විකාශයට අදාළ අන්තර්ජාතික මූල්‍යමය කොන්දේසි උල්ලංඝනය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අවධාරණය කරයි. මෙරට රූපවාහිනී ගමන් මගේ ක්‍රීඩා තරග විකාශය කිරීමේ වැඩි ගෞරවය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හිමි කරගෙන සිටී. 1982 සිට මෙතෙක් පැවති ඔලිම්පික් ක්‍රීඩා තරග 8න් 7ක්ම සජීව ලෙස විකාශය කළේ ජාතික රූපවාහිනියයි. රූපවාහිනිය ආරම්භයේ සිට පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරග සියල්ලම පාහේ විකාශය කෙරුණේද ජාතික රූපවාහිනියෙනි. 1982 සිට පැවති සියලු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග, දකුණු ආසියානු ක්‍රීඩා තරග ඇතුළු විවිධ ජාතික සහ අන්තර්ජාතික ක්‍රීඩාවලි රසක විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතු විය. මෙවර ඔලිම්පික් තරගාවලිය විකාශයට අදාළ සියලු නීත්‍යානුකූල හිමිකම ලැබී ඇත්තේද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටයි. ඊට අදාළ ද්විපාර්ශ්වීය ගිවිසුම ආසියා ශාන්තිකර විකාශන සංගමයේ සමග ඇති කරගෙන තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 35000ක මුදලක් විකාශන සංගමයට ගෙවා ඇත. එම ගිවිසුම රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක සහ ආසියා ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ මහලේකම් ජවාඩ් මොටාජ් යන මහතුරුන් අතර අත්සන් කෙරිණ. ගිවිසුම මේ වසරේ ජනවාරි 12 වෙනි දින සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා වළංගුව පවතී. එසේ තිබියදී 2012 ලන්ඩන් ඔලිම්පික් කුලලේ විකාශන අයිතිය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලයේ ගෙන යන ප්‍රචාරණ අයිතිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යලි අවධාරණය කරයි. විජයග්‍රහණයේ පෙළපාලිය සඳහා දෙවන දිනටත් පෙරහුරු ආරම්භයි. ලබන 19 වෙනිදා ගාලු මුද්‍රදී පැවැත්වෙන විජයග්‍රහණයේ පෙළපාලිය සඳහා පෙර පුහුණුවීම් ඊයේ ආරම්භ විය. මෙවර පෙළපාලියට ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීහු 852 දෙනෙක් සහභාගී වෙති. ඊට එක්වන සෙසු නිල සංඛ්‍යාව 12828කි. මේචන්වල් ජගත් රාමුක්පොත මහතා පෙළපාලියේ ප්‍රධාන අනදෙන්නා ලෙස ක්‍රියා කරයි. නැගෙනහිර, යාපනය, වන්නි නැගෙනහිර, වන්නි බටහිර සහ වන්නි මධ්‍යම යන යුද පෙරමුණු පහ යටතේ ඔවුහු පෙළපාලියට එක් වෙති. සන්නහ සන්නද්ධ රථ සහ කාලතුවක්කු ඇතුළු විවිධ රෙජිමේන්තු වලට අයත් රථ වාහන 148ක්ද විජයග්‍රහණයේ පෙළපාලියට එක් කොට තිබේ. ක්‍රියාන්විත සේවයේදී ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළු 150 දෙනෙක්ද රෝදපුටු ආධාරයෙන් පෙළපාලියට සහභාගී වීම විශේෂත්වයකි. ත්‍රිවිධ හමුදාවේ පැරෂුට් භටයන් 15 දෙනෙක් ගාලු මුද්‍ර පිටියට ගොඩ බැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යාන සහ ගුවන් යාන 33ක් පෙළපාලියට සමගාමීව පියාසර කෙරේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා සහ බෝට්ටු 72ක් පෙළපාලියට සමාන්තරව ගාලු මුහුදු සීමාවේ යාත්‍රා කිරීමට නියමිතයි. විරාමකින් පසු තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. තවත් දේශීය පුවත් කිහිපයක්. පාසල් ගුරුවරුන්ට ඩෙංගු මර්ධනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීමට පියවර ගැනේ. කීට විද්‍යාඥයින්, කීට විද්‍යා සහකාර නිලධාරීන් හා වසංගත රෝග විද්‍යා නිලධාරීන් ව්‍යාපෘතියට සම්බන්ධ කර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.
ඩෙන්ගු මදුරු බිත්තර මේරීම සඳහා මදුරුවා අවස්ථා කිහිපයකදී දෂ්ට කරන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. පාසල් ළමුන් ඊට ගොදුරු වීමේ අවස්ථාව වැඩි බව අමාත්‍යාංශය පවසයි. පාසල් ළමයින් එකිනෙකාට සමීපව සිටින බැවින් ඔවුන් මදුරු දෂ්ට කිරීම වලට ලක්වීමේ වැඩි ඉඩක් පවතී. දැනට ඩෙන්ගු වෛරස් කාණ්ඩ 4ක් හඳුනාගෙන තිබේ. මේ වසරේ දැනට ව්‍යාප්ත වෙමින් පවතින්නේ පළමු කාණ්ඩයට අයත් වෛරසයක් බවට වසංගත රෝග විද්‍යා අංශය උපකල්පනය කරයි. පාරිසරික හා මිනිස් චර්යාවන්ට අනුව ඩෙන්ගු වෛරසය වෙනස් වීම ප්‍රබල අභියෝගයක් වී තිබේ. සෙසු මදුරුවන්ට මිනිස් හෝ සත්ව රුධිරය අවශ්‍ය වන්නේ එක්වරක් පමණි. එහෙත් ඩෙන්ගු මදුරුවා උරාගනු ලබන්නේ මිනිස් රුධිරය පමණක් වන අතර එය ලබා ගැනීම සඳහා කීප වරක් දෂ්ට කරයි. මේ හේතුවෙන් මසකට සිව් වතාවක් බිත්තර දමයි. මදුරු මර්දන ජාතික සති වෙනුවෙන් ඊයේ පරීක්ෂා කිරීම සිදු කරනු ලැබිය. කොළඹ නගරයේ පමණක් බොහෝ ස්ථානවල 90%ක්ම ඩෙන්ගු මදුරුවන්ට හිතකර පරිසරයක් පැවති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. දඹුල්ල බීර ඩෙන්සිල් කොබ්බාකඩුව රෝහලේ බාහිර රෝගී අංශයේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්වෙති. රෝහල මධ්‍යම පළාත් සභාව යටතේ පවතී. ඖෂධ වේදීන් 8 දෙනෙකුගේ පුරප්පාඩු පැවතියත් සේවයේ නිරත වැත්තේ 3 දෙනෙක් පමණක් බව රෝහල් වෛද්‍ය අධිකාරී ප්‍රියන්ත තෙන්නකෝන් මහතා කියා සිටී. මේ හේතුවෙන් බාහිර රෝගී අංශයේ ගැටලු රැසක් පැන නගිය ඇතැයි ඔහු පැවසිය. ඖෂධ ලබා ගැනීමේදී Taman දුෂ්කරතාවට පත්ව ඇතැයිද රෝගීහු පවසති. බෙහෙත් දෙන්න ඉන්න එක්කෙනයි එක්කෙනාට බෙහෙත් දෙන්න බෑනේ. දැන් උදේ ඉඳලා ඔක්කොම පොළෙම ඉන්නවා. ඉතින් මේ කලාන්තයල්ලා වැටෙනවා. නිකන් නෙමෙයි ඉතින්. උදේ 8ට ඉඳලා බෙහෙත් නම් ලියාගත්තා මේ බෙහෙත් ගන්න තමයි බැරි. අපි මේ අසනීප ලෙඩෙක් එහෙම හිටියනම් මෙතන මැරලා වැටෙනකන් ඉතින් මේ මිනිහට බෙහෙතක් නැහැනේ. ඈ කීදෙනෙක් ඉන්නවද නිලධාරී? පොඩ්ඩක් හොයා බලන්න කවුරුත් වගේ නැහැනේ. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඖෂධ වේදීන් 10 දෙනෙකු පළාත් රාජ්‍ය සේවාවට ලබා දීමට එකඟ වී ඇතැයි පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග මහතා අප කළ විමසුමකදී කියා සිටියේය. ඉන් කිහිප දෙනෙකු දඹුල්ල රෝහලට ලබා දීමට පියවර ගන්නා බවද ඔහු පැවසිය. මුලතිව පොදිකුඩිරි ප්‍රදේශයේ එකල පවත්වාගෙන යන ලැබූ LTTE කඳවුරක වල දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6250ක් සොයා ගැනේ. මෙය නගරයක් මුළුමනින්ම විනාශ කිරීමට තරම් ප්‍රමාණවත් බව ආරක්ෂක අංශ පවසයි. යුද හමුදාව පොලිසිය හා එක්ව කළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය හා අව්‍යායුධ තොගය සොයා ගැනින. කොටි ත්‍රස්තවාදීන් ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා මේවා සංගවා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ. C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 515ක්, 122 උණ්ඩ 30ක්, අත් බෝම්බ 47ක්, පීඩන බෝම්බ 123ක්, යුද ටැංකි නාශක බෝම්බ 19ක්, ක්ලේමෝ බෝම්බ 18ක් ඇතුළු උපකරණ තොගයක් මේ අතර වේ. මෙරටදී එක් තැනකින් සොයා ගැනුණු විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය බව යුද හමුදාව පවසයි. යාපනයේ චුණ්ඩිකුලම් කුරුළු අභය භූමියේ ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරේ. ඊට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරමින් පවතී. උතුරු වසන්තයේ වැඩසටහන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මේ වාර්තාව චුණ්ඩිකුලම් උද්‍යානය සහ එහි ඉදිරි සංවර්ධනය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලයිස්තුවට අලුතින් එක්වීමට නියමිත චුණ්ඩිකුලම් ජාතික උද්‍යානය කුරුල්ලන් නැරඹීමට කදිම ඉසව්වක්. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට වසර පුරාම සංක්‍රමණික පක්ෂීන් ඇතුළු විවිධ කුරුළු විශේෂ රැසක් මෙහිදී දැකගත හැකියි. දශක 3ක් පුරා ත්‍රස්තවාදී ග්‍රහණයට නතුව තිබීම නිසා චුණ්ඩිකුලම් ප්‍රදේශයේ අභය භූමියක් ඇතැයි යන්න සිතියමට පමණක් සීමා වී තිබුණා. යාපනයේ හෝ මුලතිව් දිස්ත්‍රික්කයේ මෙවැනි සංචාරක අත්දැකීමක් ලබන්නට පුළුවන් වෙයි කියලා ඔබ මොහොතකටවත් සිතන්නේ නැතුව ඇති. නමුත් ඒ අත්දැකීම් ලබන්නට දැන් හැකියාව ලැබී තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා යුද හමුදාවත් එහි මූලික පියවර මේ වන විට තබා අවසන්. චුණ්ඩිකුලම් අභය භූමියට අයත් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 50කට ආසන්නයි. එහි පැවති ගම්මානයක්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යලි පවරා ගැනීමට නියමිත බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් එච්.ඩී. රත්නායක මහතා පවසනවා. අනතුරුව නව ජාතික උද්‍යානයේ මායිම් සලකුණු කිරීමට නියමිතයි. මුහුදට සමාන්තරව කිලෝමීටර් 2ක් පමණ පළලින් අභය භූමියේ වන තීරය පිහිටා තිබෙනවා.
එය තාලේ යටි සිට චුණ්ඩිකුලම් පසු කරමින් චලෙයි දෙසට යන මාර්ගයේ දකුණු පසින් දැකගත හැකියි. වනතීරය හා මුහුදු වෙරළා තීරය අතර ඇත්තේ මීටර 200ක පමණ පරතරයක්. වැලිකඳු සහ කටුපඳුරු සහිත ලඳුබිම් එහි දක්නට ලැබෙන භූවිෂමතා සහ වෘක්ෂලතා ලක්ෂණයි. අබේභූමිය ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ මූලික පියවර ලෙස සංචාරකයන් වෙනුවෙන් දෙමහල් බංගලාවක් ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. වැය කෙරෙන මුදල රුපියල් 2.98 ලක්ෂයක්. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ඉදිකිරීම භාරව ක්‍රියා කරනවා. මාස 6ක් ඇතුළත ඉදිකිරීම නිම කිරීමට අපේක්ෂිතයි. අබේභූමිය ආරම්භ වන සීමාවේ පිහිටි කුඩා වැවට මුහුණලා මේ වන විටත් සංචාරක නිකේතනයක් ආරම්භ වෙලා. මානුෂීය මෙහෙයුමෙන් මුදාගත් යාපනය දකුණ හා මුලතිව් දිස්ත්‍රික් මායිමේ ඉදි වූ පළමු සංචාරක නිකේතනය මෙයයි. යුද හමුදාවේ 55 සේනාංකයේ යටතේ පාලනය වන මෙහි ලැබුම් ගන්නා සංචාරකයන්ට විවිධ පක්ෂී විශේෂ මෙන්ම වනසත්ව විශේෂ කිහිපයක්ද පහසුවෙන් දැක බලාගත හැකියි. කුඩා වැව් 10කින් පමණ සමන්විත චුණ්ඩිකුලම් අබේභූමිය ක්ෂේත්‍ර අධ්‍යයනයේ නිරත වන කුරුළු ගවේෂකයන්ට හා පරිසර හිතකාමීන්ට කදිම ඉසව්වක්. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් නව සංවර්ධන ව්‍යාපෘති යටතේ කිලිනොච්චි මුලතිව් යාපනයේ දිස්ත්‍රික්ක සහ මන්නාරම වවුනියා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහකාර අධ්‍යක්ෂ කාර්යාල දෙකක් ආරම්භ කිරීමටද නියමිතයි. බදුල්ල මයිලගස්තැන්න වී ගබඩාවේ වීතොග විනාශ වීමේ අවධානමක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එහි වහල කඩා වැටීම මීට හේතුවයි. මීට මාස කිහිපයකට පෙර ගසක් වැටි ගබඩාවේ වහලියට දැඩි හානි සිදුවිය. වියාල්වි මණ්ඩලය ගොවීන්ගෙන් මිලදී ගත වී මෙහි ගබඩා කොට තිබේ. මේ සම්බන්ධයෙන් ආහාර දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව අප කළ විමසීමකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියා සිටියේය. පාසල් සිසු ප්‍රවාහනයට අදාළ සියලුම වෑන් හා බස් රථ සඳහා එකම පාටක් භාවිත කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් හා පළාත් ප්‍රවාහන අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළ බව මඩකලපුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසිය. පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී ඒ පාසල් ළමුන් සඳහා විනයානුකූල නීතියානුකූල සහ රැකවරණ ආරක්ෂාව ලබා දීමේ වගකීම තියෙනවා. ඒකේ අපි බලාපොරොත්තු වුණු ඉලක්කය තමයි සමස්ත රටේම තියෙන පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී එකම වර්ණයකින් ඒ පාසල් වෑන් රථ බස් රථ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේවා ක්‍රියාත්මක කිරීමේදී අබලි වාහන සහ නුසුදුසු වාහන තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කරන්නත් ඒ වගේම ඒ මිතුවක්කල් ඒ ප්‍රවාහනය කරපු අයට ආර්ථික අමාරුකම් තියෙන්න පුළුවන්. ඔවුන් මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරලා සහන කාලයක් තුළ ඒ ණය වාරිකයන් තුළ ලබා ගැනීම සඳහා කටයුතු කරන්න අපි අවස්ථාව සලසා ගන්නවා. ඒ නිසා නීතිය පිළිබඳවත් ඒ ව්‍යවස්ථානුකූල අයිතිය පිළිබඳවත් ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා ඒ සඳහා ජාතික ප්‍රතිපත්තිය දක්වන්නත් ඒ තුලින් මේ ක්‍රියාත්මක කරන්නත් අපි සූදානම් වෙනවා. ඒ වගේම රක්ෂණය පිළිබඳව ගැටලුවක් පවතින මොටර් රථ දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා ඒ निराකරණය කරගන්නත් ජාතික ප්‍රතිපත්තිය තුලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මාතර මාලිම්බඩ ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ටද අයවැයෙන් ඉහළ දැමූ සමෘද්ධි සහනාධාරය පිරිනැමේ. සමාරම්භක උත්සවයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වින. සමෘද්ධි ප්‍රතිලාභීන් 2035 දිනකට සමෘද්ධි බැංකුව පාස්පෝර්ට් ප්‍රදානය කිරින. ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 20කි. රුපියල් 250, 350, 375, 415, 575 සහ 615ක පැවති සමෘද්ධි සහනාධාර මුදල රුපියල් 750 දක්වා පසුගිය අයවැයෙන් ඉහළ දමනු ලැබිය. රුපියල් 900 සහනාධාරය රුපියල් 1200 දක්වා වැඩි කෙරින. අඩු ආදායම්ලාභී ජනතාව යැපී මානසිකත්වයෙන් මුදා ගැනීමට සමෘද්ධි ව්‍යාපාරයෙන් වැඩි අවධානය යොමු කොට ඇතැයි රාජ්‍ය පවසයි. අමාත්‍ය චන්දසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට නිලධාරීහු ඇතුළු පිරිසක් එක් වූහ. විරාමයකින් පසු විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත්. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ ප්‍රංසුවා ඕලන්ද් ප්‍රංශ ජනාධිපති පදවියෙහි අද දිවුරුම් දෙයි. දිවුරුම් දීමෙන් පසු සිදු කරන ප්‍රථම රාජකාරී ලෙස ඔහු ජර්මනියේ සංචාරයක් කරවීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවය අද දහවල් පැවැත්වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. දිවුරුම් දීමෙන් අනතුරුව ඕලන්ඩ් කැබිනට් මණ්ඩලය නම් කිරීමට නියමිතයි. අද සවස ඔහු ජර්මනිය බලා පිටත් වේ.
යුරෝප ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සමග පැවැත්වෙන හදිසි සාකච්ඡාවකට සහභාගී වීම ප්‍රංශ නව ජනාධිපතිවරයාගේ ආරම්භණයි. ලිබියාවේ නේටෝ ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් මිය යාම ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බව Human Rights Watch මානව හිමිකම් සංවිධානය පවසයි. එහෙත් නේටෝව එය ප්‍රතික්ෂේප කරයි. පසුගිය වසරේදී ලිබියානු යුද්ධයේදී ජනාකීර්ණ නගර වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් මිය ගිය බවට පැහැදිලි සාක්ෂි ඇතැයි Human Rights Watch ආයතනය පවසයි. එවැනි මරණ 72ක් පිළිබඳව Taman සතුව තොරතුරු තිබෙන බව එම ආයතනය කියා සිටී. නේටෝ යුද ගුවන් යානා ලිබියාවට එරෙහිව ප්‍රහාර 9658ක් සිදු කොට ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. කෙසේ වෙතත් සාමාන්‍ය වැසියන්ට හානි සිදුවීම අවම මට්ටමට ගෙනීමට නේටෝව ක්‍රියා කළ බව නේටෝ ප්‍රකාශිකා ඔනා ලුන්ගෙස්කු පැවසුවාය. ලිබියානු යුද්ධය සංකීර්ණ බවත් එවැනි සංකීර්ණ යුද්ධයකදී සාමාන්‍ය වැසියන්ට හානි සිදුවීම වැළැක්විය නොහැකි බවත් නේටෝව පවසයි. ග්‍රීසියේ රාජ්‍යයක් පිහිටවීම සඳහා දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡා යලි අසාර්ථක වේ. අවසන් සාකච්ඡාවට අද පැවැත්වීමට නියමිතයි. ග්‍රීසියේ ජාතික සමගි රාජ්‍යයක් ස්ථාපනය කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වින. ඒ දේශපාලන පක්ෂ අතර මතභේද තවදුරටත් නොවිසඳී පවතී. ඒ හේතුවෙන් රාජ්‍යයක් පිහිටවීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ග්‍රීසියේ පසුගිය ඉරිදා පැවති මහමැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට රාජ්‍යයක් පිහිටවීමට අවශ්‍ය බහුතර බලය නොලැබින. අද පැවැත්වෙන සාකච්ඡාද අසාර්ථක වූහොත් නව මහමැතිවරණයක් පැවැත්වීමට ග්‍රීක බලධාරීන්ට සිදුවේ. දැන් ක්‍රීඩා ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමසෙට්ස් ගිවිසුමට නීතිමය අවසරය ලැබුණු බව ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතා ප්‍රකාශ කරයි. කෝපායතනයේට තරගාවලි නතර කිරීමට හැකියාවක් නැතයි ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පෙන්වා දෙයි. ඊයේ පස්වරුවේ ක්‍රිකට් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණ. මේ සමසෙට් ආයතන සමග තිබෙන කාර්යභාරය සමසෙට් ආයතනයත් එක්ක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ මූලිකව මේ කිවිසුමට පෙළඹුණේ. ඒ පෙළඹීමේදී ඔවුන් එක්ක අපි එකට වැඩ කරලා මේ තරගමාලාව ඉදිරියට ගෙන යන්න. මේන් ඇත්තටම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ටයි මේකෙන් හොඳක් සිද්ධ වෙන්නේ. ඉතින් කෝප් මණ්ඩලයට මම දන්නා තරමට මං හිතන්නේ බලයක් නැහැ ටුවර්නමන්ට් එකක් පවත්වන්න නොපවත්වන්න කියන ආයතනයකට එහෙම දෙන්න. ඉතින් වුණොත් මේ විවිධ අදහස් ලැබිච්ච දේවල් මාධ්‍යයේ තිබ්බ දේවල් හිතට අරගෙන තමයි මේ සම්බන්ධයෙන් කතා කරේ. නමුත් අපි අවසාන මම හොඳම උදාහරණයක් දෙන්නම්. කෝප් කමිටුවේ අදහසක් තිබ්බා මෙම තරඟාවලිය මා වැඩ කරන CSN ආයතනයෙන් තමයි ජාතික තලයට ගෙනියන්නේ කියලා ඉන්ටර්නැෂනල් තලයට. ඒක නෙමෙයි ඇත්ත. ඒ ඉන්ටර්නැෂනල් තලයට ගෙන යාමට හැකියාවක් මම හිතන්නේ ලංකාවේ හුඟක් ආයතන වලට නැහැ. ඉතින් මම හිතනවා ඒ වගේ හුඟක් වැරදි අවබෝධයක් තිබ්බා. ඒකේ ලෝකල් බ්‍රෝඩ්කාස්ටිං සම්බන්ධයෙන් අපේ කිසියම් සාකච්ඡා කීපයක් පැවැත්ලා තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ වගේ හුඟක් නෙගටිව් දේවල් ඒ උන්ට දන්වලා ඒ වගේම සභාපතිතුමාගේ ඔහුගේ තිබ්බ අවධානය ඒකයි කියලා. ඉතින් මම හිතන්නේ මේක අපි රටක් හැටියටත් පාලක මණ්ඩලයක් හැටියටත් ක්‍රිකට් ක්‍රීඩාවට හැටියටත් ඉතාමත් හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. ඒක ඩිවෙලොප් කරලා මේකෙන් කිසියම් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කෞශල්‍යයේ දියුණුවක් ලබා ගන්නා වගේම වාණිජ්‍යමය වශයෙන් අපිට කිසියම් අවස්ථාවක් ලබාගෙන පාලක මණ්ඩලයටත් ක්‍රීඩකයන්ටත් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතාමත් වැදගත්. අන්තර්පාසල් රග්බි තරගාවලියේදී ජයග්‍රහණ අත්පත් කර ගැනීමට කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය සමත් වෙයි. සාන්ත තෝමස් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර පැවති රග්බි තරගයේදී ලකුණු 45ට 10ක් ලෙස ජය ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. ප්‍රථම භාගයේදී ලකුණු 14-3ක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු ලබා පෙරමුණ ගෙන සිටියේය. රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 32ට 17ක් ලෙස ජය ලැබීමට රාජකීය විද්‍යාලය සමත් විය. ප්‍රථම භාගයේදී ලකුණු 17ට 10ක් ලෙස රාජකීය විදුහල ඉදිරියෙන් සිටියේය. තරගය පැවැත්වුණේ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදීය. ඔලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රිස්ටියන් නෝලන්ස් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කරයි.
ඔහු තුන්පින් මාංශික ක්‍රීඩාවට යොමු වූ අතර මෙවර ඔලිම්පික් ක්‍රීඩාවලටද සහභාගී වීමට නියමිතව සිටියේය. තිස් දෙවැරදි ස්වීඩන් ජාතික ඔලන්ස් 2004 ඇතැන්ස් ඔලිම්පික් කුල්ලේදී රන් පදක්කම දිනා ගනු ලැබිය. නිතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔහු පීඩාවට පත්විය. 2008 බේජින් ඔලිම්පික් කුල්ලේදී කිසිදු පදක්කමක් දිනා ගැනීමට ඔලන්ස්ට නොහැකි විය. හයවෙනි කැලිෆෝනියා පාපැදි සවාරියේ දෙවෙනි අදිය ජය ගැනීමට ස්ලෝවකියාවේ පීටර් සාගන් සමත් වෙයි. සෑන් ෆ්‍රැන්සිස්කෝ සිට ඇප්ටෝස් දක්වා කිලෝමීටර් 189ක දුරකින් යුක් දෙවෙනි අදියර නිම කිරීම සඳහා සාගන්ට ගත වූයේ පැය 5 විනාඩි 2ක කාලයකින්. දෙවෙනි ස්ථානය හිමි කරගෙන ලැබී ඕස්ට්‍රේලියාවේ හෙයින්රිච් නෝසල් බිසිනි. මේ අතර ඉතාලි විවෘත ටෙනිස් තරඟාවලියේ දෙවන වටේට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාවේ බර්නාඩ් ටොමික් සමත් වෙයි. ඔහු අතින් පරාජයටපත් වූයේ කොලොම්බියාවේ සැන්තියාගෝ ජිරාල්ඩෝ. ටොමික් දෙවන වටේදී සර්බියාවේ නොවික් ඩිජොවික් සමග තරඟ බැදීමට නියමිතය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලිත් ශීර්ෂ පාඨ. උතුරේ නැවත පදිංචි කරවීමේ වැඩපිළිවෙල ඇමරිකාවේ පැසසුමට. ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්. ගල්ගමුවේ නිදන් කොල්ලයකට සැරසුණු 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට. දින 140ක් තුළ රිය අනතුරු 14000ක්. ගුවන් ප්‍රහාර වලින් ලිබියාවේ සාමාන්‍ය වැසියන් මිය යාම ගැන පරීක්ෂණ පැවැත්වීමට ඉදිරිපත් වූ යෝජනාව නේටෝව විසින් ප්‍රතික්ෂේප කරයි. ඒ සමගින් රූපවාහිනී දහවල් 12 ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් කරනවා. අයිබෝවන්.